ආයුබෝවන් ළමයි මේ වීඩියෝ එක කරන්නේ 2025 රිවිෂන් ඒ වගේම අපි අලුතෙන්ම හඳුන්වලා දෙන QBTB එකක් විදියට කරන රැපිඩ් රිවිෂන් එක සහ මේ වෙලාවේ උසස් පෙළ පේපර් එකෙන් පස්සේ දකුණු පළාතේ ළමයි වැඩිම ප්‍රමාණයක් ලියන සෑහෙන ළමයි ප්‍රමාණයක් හොයන ඒ වගේම ගිය අවුරුද්දේ ප්‍රතිඵල වලින් ලංකාවේ හොඳම පේපර් ක්ලාස් එක කියලා තහවුරු කරපු කවුරුත් හොයන අපේ 2024 ළමයින්ගේ වැඩිම AB ලේඛනයට දායක වුණ සුවිශේෂී 2025 පේපර් ක්ලාස් එක. ඔන්න ඔය කියන මූලික තුනක් පිළිබඳව මොන විදියටද පැවැත්වෙන්නේ? ඒ තුනටම සහභාගී වෙනම නම් කොහොමද මේ වැඩේ කරන්නේ? සහ දෙකකට විතරක් සහභාගී වෙනවා නම් කොහොමද වෙන්නේ? එහෙම නැත්නම් එළියේ ළමයෙක්ට පේපර් ක්ලාස් ඔන්ලි කියලා පන්තියකට එන්න පුළුවන්ද? සහ ඔන්ලි එනවා නම් මොකද්ද කරන්න ඕන කියන වැඩේ තමයි මේ විදිහට සවිස්තරාත්මක වීඩියෝ එකකින් පැහැදිලි කරන්න යන්නේ. ඒතකොට මේකෙදි ඔයාලට Tamanට අදාළ කොටස මේකෙදි ගන්න පුතේ. මේකෙදි මෙන්න මෙහෙම වැඩක් තමයි කරන්නේ. අපි ගිය අවුරුද්දේ සහතික කරලා පෙන්නලා තියෙනවා F අකුරු S අකුරු බවට පත් කරපු පන්ති ලංකාවේ තියෙන්නේ අපේ ඇඟිලි ගන්නටත් වඩා අඩු ගාණක්. ලංකාවේ කෙමිස්ට්‍රි පන්ති තියෙනවා 500ක් විතර. හැබැයි මේ වගේ දේවල් කරපු පන්ති තියෙන්නේ ඒ 500 අතුරෙන් 5කටත් වඩා අඩු ගාණක්. ඉතින් ඒක නිසා පහක් නෙමෙයි එකක් දෙකක් තුනක් විතර තමයි මුළු ලංකාවෙම තියෙන්නේ. ඩවුන් සවුත් විතරක් පන්ති කරලා එහෙම පන්තියක් විතර ඩවුන් සවුත් තියෙන්නේ අපේ පන්තියේ විතරයි. ඉතින් ඒකත් එක්ක අපි ඒක තහවුරු කරපු පන්තියක් විදිහට අපි මේ දැන් කියන්නේ. මේ කියන මැයි මාසේ ඉඳන් නොවැම්බර් 10 වෙනිදා දක්වා අපිත් එක්ක වැඩ ටික කරන් ගියාට පස්සේ දැන් ඔයා බිඳුවේ මට්ටමින් හිටියත් මොකද අපි ගිය අවුරුද්දේ ඔප්පු කරලා මේ මහ පොළොවේ කරපු දෙයක් නිසා අපි කියන්නේ ඔයාලට නොහිතන තැනකට යන්න පුළුවන් මට්ටමට ප්‍රතිඵල කරණයක් අපිට අරගෙන දෙන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක ඒක නිසා F අකුරක S අකුරක ඉන්න ළමයි ඒ අකුරට D අකුරට ගේන වැඩක් තමයි අපි මේකෙදි ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක රිවිෂන් කියන ප්‍රෝග්‍රෑම් එක ගත්තම ඒක තියෙන්නේ තංගල්ලට අදාළව බ්‍රහස්පතින්දා මාතරට අදාළව බදාදා. ඒ වැඩේදී අපි කරන්නේ කි සියලු ළමයි මේකට සහභාගී විය යුතුයි. සාමාන්‍යයෙන් ඔය රිවිෂන් රැපිඩ් රිවිෂන් දෙකටම ඉන්නවා නම් එතකොට මේකෙදි මේ වැඩේ ඇතුළේදී අපි මේන්ලි කතා කරන්නේ ෆිසිකල් කෙමිස්ට්‍රි වල සමතුලිතතාවය නම් ඉස්සරහට. එතකොට අපි ඒකේ කලාප සමතුලිතතාවය මේ සතියේ බ්‍රහස්පතින්දා සහ බදාදා කියන්නේ මැයි 13 14 කියන දවස් දෙකෙන් මැයි 14 15 කියන දවස් දෙකෙන් පටන් අරගෙන ඉදිරි දවස්වලට අපි කරගෙන යනවා ළමයි. හරිද? ඒතකොට කලාප සමතුලිතතාවය කියන එක අපි අනිවාර්යෙන් ඉතාම හොඳ මට්ටමකට ඔයාලව ගොඩ දාලා දෙනවා. සහ මේක ඇතුළේදී ඔයාට සමතුලිතතාව අපි KPKC වගේ ඉවර කරලා තියෙන නිසා පන්තියට සහභාගී වෙන ළමයින්ට ඒ ටිකද ස්ටඩි පැක් එකක් විතර අපි හදලා තියෙනවා. ඒක කිසිදු මුදල් අය කිරීමකින් තොරව. මොකද අපි දන්නවා අපි හැමදාම ළමයිගේ පැත්තේ ඉන්න පන්තියක් හම්බන්තොට මාතර දිස්ත්‍රික්ක වල ළමයි ඉන්නේ 15 මධ්‍යම පන්තික දෙමව්පියන්ගේ දරුවෝ. ඒක නිසා පුතේ ස්ටඩි පැක් එක අපි කිසිදු මුදලක් අය කිරීමකින් තොරව නොමිලේ ඔයාලට දෙන්න තීරණය කරලා තියෙනවා KPAC සහ KSP. අපි එහෙම දෙන්නෙත් මේ වෙලාවේදී තංගල මාතර දෙකේම ළමයි වැඩිම ගුරුවරයා විදියට ඉදිත් තමයි අපි එහෙම දෙන්නේ. ඉතින් ඊළඟට මේ ඒ වැඩේදී ඒතොර රිවිෂන් එකේදී අපි හරි ලස්සනට කලාප සමතුලිතතාවය ටික ඔක්කොම කරගෙන යනවා. ඒතර මොකක්ද ඒකේ තියෙන වෙලාව? ඒක තියෙන වෙලාව තමයි දුවේ පුතේ මාතරට අදාළව බදාද උදේ 7:00ට රිවිෂන් එක පටන් ගන්නවා. 7:00 ඉඳලා 12 වෙනකන් අපි කලාප සමතුලිතතාව ටික හරි ලස්සනට මාතර බදාදා උදේ සිට යන ආයතනයේදී බ්‍රහස්පතින්දා තංගල්ලේ උදේ තංගලන නාරායතනයේදී 7:00ට පටන් ගන්න 12 වෙනකන් මේ වෙලේ යනවා. එතනින් පස්සේ ඔයාලට පැය භාගයක ඉන්ටර්වල් එකක් හම්බ වෙනවා. රිවිෂන් විතරක් එන ළමයෙක්ට එතනින් පස්සේ පේපර් එක ලියන්න පුළුවන් හවස වරුවේ තංගල සහ මාතර. ඒ කියන්නේ අපේ හොඳටම දැනට තියරි කරගත්ත තියරි පන්තියේ ළමයින්ට ළමයි. ඒ කියන්නේ රැපිඩ් රිවිෂන් එකට නොයන. අපි පේපර් ක්ලාස් එකට එන්නේ ළමයි පන්තියට අපි ගන්න අනිවාර්ය පේපර් ටික ලියන්න ඕන. ඒතර රැපිඩ් රිවිෂන් එන්නේ නැති ළමයෙක්ට අන්න ළමයි එදා හවස පේපර් එක ලියන්න පුළුවන්. එදා හවස පේපර් එක ලියන්න පුළුවන්. එතකොට බ්‍රහස්පතින්දා සහ බදාදා හවසල පේපර් එක ලියලා හවස 5ට ගෙදර යන්න පුළුවන්. ඊළඟට
රැපිඩ් රිවිෂන් එක ගැන විස්තරයක් කරනවා. රැපිඩ් රිවිෂන් එක අපි එක දවසක් නොමිලේ කරලා ඔයාලට පෙන්නවා රැපිඩ් රිවිෂන් එක කියලා ගැන කොච්චර වටිනවද කියලා. ඉනෝගනික් කරන පන්ති තියෙනවා. ඕගනික් කරන පන්ති තියෙනවා. ඒ වගේම ප්‍රශ්න ලියන්න කියලා දෙන පන්ති තියෙන ගොඩක් අඩුයි. ඉතින් අපි ඒකට කරන්නේ question based training program එක. අර උදාහරණයක් 9 වෙනි ප්‍රශ්නය ගන්න. අපි ගිය සතියේ ඔප්පු කරලා පෙන්නවා 9 වෙනි ප්‍රශ්නේ කැටයන විශ්ලේෂණය වගුව ගේමක් නැහැ කියලා. ඒක අපි කැටයන විශ්ලේෂණයෙන් එන වගුව වගේ ඒවා 12ක් විතර කතා කරා අර 9 වෙනි එසේකේ. අපි මේ සතියේ ඇනයන විශ්ලේෂණෙත් ඔයාලට හොඳටම පුළුවන් කරලා යවන්න. ඉතින් ඒකත් එක්ක ඒක අපි තීරණය කරලා තියෙන්නේ බදාදා හවසත් බ්‍රහස්පතින්දා හවසත් කරන්න. ඉනෝගනික් වලට දාලව ඒ වැඩි ඉවර වෙච්ච ගමන් ඊළඟට යනවා ඕගනික් වලට. ඒක රැපිඩ් රිවිෂන් වල වැඩි තියෙන්නේ. ඔය විදියට තංගල්ලට අදාළව බ්‍රහස්පතින්දා හවසත් මාතරට අදාළව බදාදා හවසත්. ඊළඟට පේපර් ක්ලාස් එක. පේපර් ක්ලාස් එකෙන් තමයි වැඩිම රිපීටර්ස්ලා අහන්නේ. මොකද යාළුවා දන්නවා යාළුවගේ එකක් B එකක් අරන් දෙන්න වැඩිම දායකත්වය දුන්නේ පේපර් ක්ලාස් එක. එතකොට මේ පේපර් ක්ලාස් එක සම්බන්ධව වැඩි එකක් තමයි පේපර් ක්ලාස් එකේදී පුතේ අපි තංගල්ල මාතර නගර දෙකේම තියෙන ප්‍රධාන අඩුපාඩුවක් තිබුණා. පේපරේ ඩිස්කස් කරන පන්ති තිබුණේ ෆිසිකලි ගොඩක් අඩුයි. ඉතින් ඔන්ලයින් ඩිස්කෂන් එකක් ඇතුළතදී මේන්ලි කරුණු ඔළුවට යන විදියත් ඩිස්කෂන් එකකදී අර ලොකු කරුණු පැහැදිලි කරන ගතිය ගොඩක් අඩුයි. ලොකු ප්‍රශ්න ඔන්ලයින් ඩිස්කෂන් එකකදී වෙන්නේ නැහැ. අභිමන්ති කරත් ඒක එහෙම තමයි. ඒක නිසා අපි තීරණය කරා ෆිසිකලි පේපර් එකක් ඩිස්කස් කරන්න. ඒක අපි ගිය සතියේ ෆ්‍රී කරලා පෙන්නනවා කොච්චර ඒක වර්ත් කියලා. ඉතින් ඒකත් එක්ක තංගල්ලේ දරුවන්ට සිකුරාදා උදේ පේපර් ඩිස්කෂන් එක යනවා. මාතර දරුවන්ට සෙනසුරාදා උදේ පේපර් ඩිස්කෂන් එක යනවා. අපි ලස්සනට පැය 4ක් අරගෙන පේපර් එක හොඳට ඩිස්කස් කරලා දෙනවා. සියලු දේවල් එක්ක. ඒතකොට පේපර් ඔන්ලයින් ළමයට ඩිස්කෂන් එක ගිය සතියේ පේපර් එක මේ සතියේ ඩිස්කස් කරගන්න පුළුවන්. ඊළඟට ඒ දරුවට හවස පේපර් එක මේ සතියේ පේපර් එක ලියන්න පුළුවන්. හවස 12:00 ඉඳන් 5 වෙනකම් හොඳට පේපර් එක ලියලා අපේ පේපර් බලන්නේ ඔක්කොම මෙඩිසින් ඉන්ජිනියරින් ඉන්න ළමයි ටික බොහොම ඉහළ මට්ටමේ. ඒ වගේම මේ මාකින් හදන්නේ මතක තියාගන්න ලංකාවේ ප්‍රධානම පෙළේ ජාතික පාසල් දෙකක පේපර් මාකින් යන මාකින් පැනවල බොහොම උඩ ඉන්න ගුරුවරු දෙන්නෙක්. බොහොම පරණත ගුරුවරු දෙන්නෙක් විසින් තමයි මේ මාකින් ස්කීම් මේ විදි නිර්මාණය වෙමින් තියෙන්නේ. එතකොට ලකුණු කැඩෙන විදි මේ අවුරුද්දේ මහාචාර්යවරයා වෙනස් වීමත් එක්ක පේපරේ වෙනස් වුණොත් ඒ විදියට සරසනා ඔයාලට මොන විදියටද ඒකට හැඩ ගේන්න ඕන කියන දේ ඒ සියලු දේ මේක ඇතුළේදී ඔයාලට අඳුර ගන්න පුළුවන් පුතේ. ඉතින් ඒකත් එක්ක පේපර් ක්ලාස් ඔන්ලි එන ළමයෙක් ගත්තම ඒ ළමයට ඩිස්කෂන් එක සිකුරාදා උදේ සහ සෙනසුරාදා උදේ තංගල්ල සහ මාතර දෙක නගර දෙකට පිළිවෙලින් හවස පේපරේ ලියව ගෙදර ගියා. එතකොට අර රැපිඩ් රිවිෂන් දෙකට යන ළමයි ඒ ළමයිත් අනිවාර්යෙන් පේපර් ඩිස්කෂන් එකට එන්න ඕන. පේපර් ඩිස්කෂන් එකට ඇවිල්ලා ඒ වැඩේ කොට දාගන්න. ඒක තමයි මාර වටින්නේ. අපි ගියසතියේ ඒක කරලා පෙන්නවා. එතකොට ඔය තුනටම එන ළමයෙක් කොහොමද පේපර් එක ලියන්නේ? ඔප්ෂන් දෙකක් තියෙනවා. එක ඒ ළමයින්ට පන්ති නැත්තම් සිකුරාදා හවසත් සෙනසුරාදා හවසත් තංගල්ල මාතර දෙකේ ලියන්න පුළුවන්. තංගල්ලේ සිකුරාදා හවස මාතර සෙනසුරාදා හවස. එහෙම නැත්තම් අන්නේ ළමයින්ට විතරක් අපි පේපර් ඩිස්කෂන් එක ඔන්න ඒ ළමයින්ට විතරක් ඒකේ රෙකෝඩින් එකක් දෙනවා. එතකොට අර ඒ ඩිස්කෂන් තියෙන වෙලාවට යලා පේපර් එක ලියනවා. ඔක තමයි පැහැදිලි කිරීම. එතකොට මේකේ වැදගත්ම කාරණයක් තියෙනවා. එතකොට සාමාන්‍ය රිවිෂන් එකක්, රැපිඩ් රිවිෂන් එකක්, පේපර් ක්ලාස් එකක් කියලා තුනම කරද්දී ගොඩක් වෙලාවට ඒකට ඉතාලම දැඩි පන්ති ගාස්තුවක්. කියන්නේ අඩුම රුපියල් 6000ක්වත් ඔය තුනේ එකතුවට සාමාන්‍ය මේ වෙලාවේ ලංකාවේ ටියුෂන් වල මිලක් නියම කරලා තියෙනවා. මේ මාතර තංගල්ල කියලා කියන්නේ බොහොම දුප්පත් දෙමව්පියෝ ඉන්න දිස්ත්‍රික්කයක්. ඉතින් ඒකත් එක්ක අපි මේකෙදි පුතේ මේ වැඩේදී අපි කරන්නේ තංගල්ලට සහ මාතරට අපි මේ අපේ දරුවන්ට රුපියල් 3000කට මේ 3 month රිවිෂන් එක අපි ඔයාලට දෙනවා. මේකට අපි ගන්න රුපියල් 3000යි. මේ තුනටම පේපර් ක්ලාස් කියන එක, රැපිඩ් රිවිෂන් කියන එක, රිවිෂන් කියන එක තුනටම ගන්න රුපියල් 3000යි. හැබැයි පේපරේට විතරක් කරනවා නම් අපි වගේ 2500ක් ගන්නවා. අපි එකෙන් මාව මොටිවේට් කරන්න ඔය තුනටම එන්න. මොකද රැපිඩ් රිවිෂන් කියන වැඩේ ඉන්න සෑහෙන්න හොඳ වැඩක් නිසා. මොකද ඒක රැපිඩ් කියලා කියන්නේ ගොඩක් අය කියන්නේ අඩු මේ ආවර්තිය විචරණ වගේ මූලික දේවල් පැහැදිලි කරගෙන උත්තර යන එකක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි. කිසිම ලකුණු බේස් කරගෙන ක්වෙස්චන් බේස් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් විදිහට කරන වැඩක්. ඉතින් ඒක ඔයාලා සෑහෙන්න අත්දැකීවි. එහෙනම් ඔය තුනටම ආවත් ඔයාලට ගෙවන්න රුපියල් 3000යි. තුන දවස් අපි සෑහෙන ප්‍රමාණයක් කරලා පේපර් බලලා දීලා පේපර් හදලා දීලා ඒ තුනටම ටියුට්ස් දීලා මේක සම්පූර්ණ දරුවන්ගේ පැත්තට හිටගෙන නම් කරන වැඩක්.
ඉතින් අපි ඔයාලගෙන් ඉල්ලන එක දෙයක් තියෙනවා මේ පණිවිඩය අරගෙන යන්නේ යාළුවෝ අතරට රුපියල් 3000කට මේ තුනක් කරන ලංකාවේ වෙන කිසිම විෂයක කිසිම පන්තියක් නැහැ. අරගෙන යන්න පුළුවන් තරම් එළිය යාළුවෝ දැනුවත් කරන්න. එළිය යාළුවන්ට කියන්නේ මෙන්න මෙහෙම මුල ඉඳන් ගොඩ දාලා උඩ මට්ටමින් මාස 6කින් ඒකක් අරන් දෙන මාර ලස්සන රිවිෂන් පන්තියක්, රැපිඩ් රිවිෂන් පන්තියක්. පේපර් ඩිස්කස් කරන්න නැති ටවුන් වල පේපර් ඩිස්කස් කරන පන්තියක් තියෙනවා කියලා පණිවිඩයේ යාළුවෝ අතරට අරන් යන්න අපිව හැදුවේ ළමයි. මේ පණිවිඩයේ හැමදාම ඉලට අරන් ගියේ ළමයි. මේ සැරේ ඒ පණිවිඩයට අරන් යන්න. ලංකාවේ උසස් පෙළ පේපරයට පස්සේ වැඩිම ළමයි ප්‍රමාණයක් ලියන ලංකාවේ තියෙන සුපිරිතම පේපර් ක්ලාස් එකක් තියෙනවා මේ සතියේ ඉඳන්ම අපි දැනට පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා පේපර්ස් 20ක වැඩ සම්පූර්ණ අවසන් 19ක වැඩ මෙතන තියෙන 20 වෙනි පේපරේ එන්න ලියන්න දිශිකින දක්ෂම ළමයි ටික ලියන පේපර් එක තමයි මේක. ඉතින් ඒකත් එක්ක බහුතරයක් දක්ෂ ළමයින්ගේ පේපර් ක්ලාස් එක ඔයත් තෝරගන්න එන්න මේ සතියේ. එහෙනම් ළමයි ඕක තමයි සමස්ත පැහැදිලි කිරීම. මොනවා හරි අවශ්‍ය වුණොත් ඔයා මෙන්න මේ නම්බර් එකට ඔයා පැහැදිලිව කතා කරලා විස්තර දැනගන්න පුළුවන් 076යි 801යි 2167 076යි 801යි 2167ට කතා කරන්න අපි ඩීටේල්ස් දෙන්නම්. එහෙනම් අපි රිවිෂන් රැපිඩ් රිවිෂන් පේපර් ක්ලාස් වැඩ පිළිවෙල පැහැදිලි කිරීම වීඩියෝ එකම දෙන්න අතර වෙනවා. හම්බෙමු අපි පාන්තියට උත්සාහ